ආයිබෝවන් ඊළඟට තමුන්නාසට මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ රවිගේ මාරුවීමක් තියෙනවා ග්‍රහලොව පියා මුළු ලෝකෙටම ජීව වායුව සපයන රවි නොහොත් හිරුගේ ග්‍රහ මාරුව පිළිබඳව තමයි පවසන්න යන්නේ. රවි අද දවසේ පස්වරු 3:08ට මේ වෙනකොට මම මේ වීඩියෝ එක පටිගත කරන වෙලාව වෙනකොට රවි මාරු වෙලා ඉවරයි. අද විශේෂ දවසක් නේ. ඉතින් ද්‍රවිඩ ජනතාවට විතරක් නෙවෙයි මේක වැරදිව මිනිස්සු තේරුම් අරන් තියෙන්නේ. තයි පොංගල් කියන්නේ මේ ශිව දෙවියන්ගේ යම්කිසි සංකාන්තිය සිද්ධ වෙන මාසයක්. රවි මකර රාශියට එනකොට තමයි මේක සිද්ධ වෙන්නේ හැම අවුරුද්දෙම. මේක ඊශ්වර දෙවියන් අදහන හැමෝටම වැදගත් දවසක් අද දවස. ඊශ්වර දෙවියෝ අදහන සෑම දිනාටම සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් රවි මාරුව ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මේවල රවි හරියටම ජනවාරි 14 සවස් 3:08ට තමයි සෙනසුරට අයත් මකර රාශිගත උනේ. මෙතනදී ලග්න 4කට තමයි සුබඵල දෙන්නේ. මොකද රවි ගෝචර සුබඵල දෙන්නේ 3 වෙන්න, 6 වෙන්න, 10 වෙන්න, 11 වෙන්නේ ගමන් කරනකොට විතරයි. ඒක නිසා තමයි වෘශ්චික සිංහ මේස මීන ලග්න 4ට විතරක් මේ සුබඵල අත් වෙන්නේ. අනිකුත් අය හිතමනාප කරගන්න එපා. ඊළඟ මාසේ මේක වෙනස් වෙනවා. හොඳේ. ඒක නිසා මෙතනදී 3, 6, 10, 11 වැදගත් වෙන්නේ රවිටත් එහෙමයි කුජටත් එහෙමයි. ඒ දෙන්නම 3, 6, 10, 11 තමයි මේ සුබඵල පිරිනමන්නේ. ඉතින් මෙතනදී ලැබෙන සුබඵල ගැන සාරාංශ කරලා සඳහන් කරනවා මම. ඉතින් මේ මාසේ නැත්තම් ඊළඟ මාසේ 16 වෙනිදා වෙද්දී මේවා වෙනස් වෙනවා. ග්‍රහ මාරුව ආයෙ වෙනස් වෙනවනේ. රවි මාසෙන් මාස රාශියෙන් රාශියට ගිල්ලෙන ග්‍රහය මේ මාසේ හොඳ නැත්තම් ඊළඟ මාසේ තමුන්නාන්සේලා සුබඵල අත්ති. දැන් මේ සුබඵල අත්වෙන්න නම් රවි ග්‍රහයේ මහා දශාවක් අතුරු දශාව විදශාවක් Tamanට ලැබලා තියෙනවා. නැත්තම් මේ සුබඵල අත්වෙන්නේ නැහැ. මෙන්න මේ ටික අවබෝධ කරගෙන අපි බලමු මොනවද ලැබෙන සුබඵල කියලා. ලොතරයි වාසනා, භූමි වාසනා, නම්බුනාම, සතුරම් පරාජය වීම, රැකියාවේ උසස් වීම, පඩි වැඩි වීම, මේ වගේ දේවල් තමයි ඇති වෙනවා කියලා පෙන්눔 කරන්නේ. ඉතින් මේ தත්ත්වේ Tamanට මේ ඇති වෙන්න නම් මහා දසා අතුරුසා විදසා තියෙන්න ඕන. උප්පත්තිය අඩුම වශයෙන් යෝගකාරක නැත්නම් මිත්‍ර සක්සේස්ස උච්ච වෙලා ඉන්න ඕන. රවි උච්ච මේස රාශියට, සිංහ රාශියට තමයි සක්සේස්ස. හරි. අන්න ඒ රාශි දෙකේ අයට යෝගකාරක නොවුණා සුබඵල දෙනවා. දැන් සිංහ ලග්නෙට යෝගකාරකයි. හරි. මේෂ ලග්නෙට යෝගකාරකයි. වෘශ්චික ලග්නෙට යෝගකාරකයි. ධනු ලග්නෙට යෝගකාරකයි. මේ ඒ අයට සුබඵල ප්‍රමුඛවම හම්බ වෙන උප්පත්තියේ සතුරු නීච මූට වෙලා හිටියත්. හැබැයි මේ රවි කියන ග්‍රහය උප්පත්තියේ බලවත් වෙලා හිටපු අයගේ ජීවිතේ පුදුමාකාර ලෙස දීප්තිමත් තත්යකට ගෙන එනවා. ඒක වළක්වන්න බෑ කාටවත්. පාන්දර ඉර උදාවනවා සමග උපදින අයට ලොකු බලයක් ඇති වෙනවා. මේ මුළු මේ සූර්යය නැත්නම් මේ ලෝකේ ජීවින් කොහොමද වාසය කරන්නේ? ප්‍රභාසාස්ත්‍රයේසන ක්‍රියාවලියට නැතිව බැරි සාධකය කියලා මං කියනවා. විද්‍යාඥයෝ කියන අය පොත් ටිකක් කියවලා ශ්‍රේණිගත අධ්‍යාපනයේ මොන මහාචාර්යවරු වුණත් මොන බයිලා ගැහුවත් ගිනි අවුවේ අපි පැයක් දෙකක් හිටියෝ අපේ පැහැ වෙනස් වෙනවා, කළු වෙනවා නේද? ඒකනේ ඇත්ත තත්ත්වේ. අපි කළු වෙනවා. ඊළඟට කොච්චර බලපෑමක් තියනවද? සඳුගේ කිරණ අපි රාත්‍රී කාලයට දකින්න ඉර බැස ගියා. ඒ කියන්නේ එච්චර පවර්ෆුල් චන්ද්‍රයේ කිරණ අපිට දකින්න නෑ දවල් කාලේ. මොකද සූර්යගේ බලය වැඩි. ලෝකෙ කිසිම පැවැත්මක් නෑනේ. රවි නැත්නම් ලෝකයක් නෑනේ. ඊශ්වර දෙවියන්ගේ සම්බන්ධතාවයක් තියෙනවා මේ සූර්යගේ කතන්දරෙත් එක්ක. ඒව මන් තමුන්නාන්සලට කියන්න යන්නේ නෑ.
ඒ කිරලා දායට බොහෝ සුබඵල අත් වෙනවා කියපු විදිහේ තමුන්නාන්සලා අලුතෙන් පටන් ගන්න දේවල් ඒවා සාර්ථක වෙනවා කියලා දැනුම් දෙනවා. තෙරුවන් සරණයි.